හෙලෝ ආදරණීය මගේ යාළුවනේ කොහමද ඔයාලට? ඉතින් හැමදාම වගේ අදත් තාම ඔයගොල්ලෝ හොදින් ඉන්නව නේද? අද අපි මොකද හදන්න යන්නේ? අද අපි හදන්න යන්නේ බිත්තර ඔම්ලට් එක. ඉතින් අපි බලමු මේ ඔම්ලට් එක මොන වගේ වේද කියලා. මේ ඔම්ලට් එක වෙනදා වගේ වෙන කට්ටිය හදනවා වගේ වෙනස් විදියට නෙමෙයි හදන්නේ. ඒක මගේම විදියට වෙනසක් කරනවා. අපි බලමු කොහොම හැදෙයිද මේ ඔම්ලට් එක කියලා. ඉතින් මුලින්ම අපි බිත්තරයක් කඩලා දාගන්නවා. එකක් නම් කලින් කඩලා දාගත්තා. ඒකට කෙලවුණා. ඔබ මුලින්ම දකින්න ඇති ඒක. ඉතින් අපි මෙසේ ආකාරයට මේ බිත්තරේ දානවා. මම කහමදේ සුදුමදේ වෙන් කරන් try කරා. ඒක හැබැයි හරියන්නේ නැහැ. ඉතින් මොනා කරන්නද? අවුලක් නැහැ. කෙල වෙනවා. ඉතින් කොහොමද දන්නවනේ මගේ වීඩියෝ වල. හරි අපි බලමු යාළුවනේ. ඉතින් අපි මොකද්ද කරගෙන යන්නේ කියලා. ඉතින් අපි පෑන් එක ගත්තා. පෑන් එකේ තෙල් දාන්න ඕන ටිකක්. ඔය උඩේ තියෙන පැය 18 විතර තියෙන පොඩි අර ටිකක් පොඩි අඩු පෑන් එකක් ඕක. ඉතින් ඒකින්ද පොඩක් තෙල් දාලා මම කරන්නේ. නැත්නම් උඩ පෑන් එකක් නැහැ. ඉතින් තෙල් දාන්න ඕනෙත් නැහැ. කරගොලේම ගන්නවා. ඕකට තෙල් ගාන්න එකක් තියෙනවා නම් එකෙන් ගාගන්න. එකෙන් ගාගලගෙන මම හොල්ලන්නේ ඕක. ඉතින් යාළුවනේ පෑන් එක කරලා පොඩි වැඩක් දැම්මා. හරියනවා වැඩි කතාවක් නැහැ. ඉතින් බලමු කොහොමද බිත්තරේ සෑදෙන්නේ කියලා. ඉතින් මේක අපි කලවම් කරලා පෑන් එකට මෙන්න මෙහෙම දාගන්නවා. ඔයගොල්ලෝ නිකන් හදනවා වගේම තමයි මුලින්ම දාන්නේ. බලමු ඉස්සරහට කොහොමද හැදෙන්නේ කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ දාන දුරට මේ වීඩියෝ එක බැලුවා නම් ඊට ටික බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි මෙහෙම දානවා මේ බිත්තර ටික. මේක උයනවා වගේම ඔයගොල්ලන්ට මාර ෆන් එක බලන් ඉඳ ආසීතේ. බලන්නකෝ. මේ මම රත් කරගන්නවා. මගේ වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි අඩුයි. හරිද? වැඩි ගණන් ගන්න එපා. හරි. ඔයගොල්ලෝ කියනවා මෙන්න මෙසේ ආවල් ලිපන් දාලා පස්සේ බිත්තරේ බැදෙනවා. ඊට බැදෙනවා. එතන බිත්තර 3ක් විතර දාලා තියෙනවා. ඔයගොල්ලෝ අපි ගම් බිස්කුට් දාගන්න. මම ලුණු කුඩු නම් වැඩියෙන් දාන්නේ නැහැ. මෙන්න ගම් බිස්කුට් දාමු. ගම් බිස්කුට් එක වැඩියෙන් දාගන්න. අන්නන් සෝල්ට් පෙපර් හේල් පෙපර්. ඉතින් ගම් බිස්කුට් වල දැම්මා. යානේ වැඩ ගායිලි දාලා ඉතින් නාගත්ත පොතේ. ඉතින් මෙන්න මෙසේ ආකාර බිත්තරේ බැදෙනවා. එක පගගා එල්ලි. ආයිත් වෙනසක් වෙනවා බිත්තරේ. ඊපස්සේ අපි බැදගත්ත බිත්තරේ ඔම්ලට් තමයි දාන්නේ තියෙන්නේ. මේව වැඩි දැම්මේ නැහැ. වැඩි නෙමෙයි දැම්මෙම නැති තරම්. ඊට පස්සේ මේකට දාගන්නවා. ඔම්ලට් කියලා දැම්මේ උඩින් කරපිංචක් කොළ දෙකක් තියෙන එක විතර. හරි බලමු කොහොමද තියෙන්නේ කියලා. අනිත් බිත්තරේ දාගන්නවා. ඔබ දාගන්න ඕනේ බිත්තරේ හොද? දාගන්න බැරි නම් අතින් කලස්තලා හරි ගන්න ඕනේ. ඒකට වඩා හැකියාව තියෙනවනේ. ඔය කලින් එක්ස්පීරියන්ස් එකම ගොඩක් බලපානවා මේකට ඉතින්. හරි ලිපයක් කරගත්තා. හරි පෑන් එකක් දෙනවා. තෙල් ගේරනවා. අපි අයින්ට දාන්න යන්නේ මේක අයින්ට දාලා මේක කහපාටට තමයි ගන්න try කරන්න දැන්. බලමු අපි කොහොමද එන්නේ කියලා. මම හිතුවා ඒ වගේ එයි කියලා. බලමුකෝ අපි. ලස්සනට එනවා නේද? දැන් නැද ගෙවුණා. මොනා කරන්නද? ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද මගේ වීඩියෝ වලට මොනවද කියලා වෙනවා කියලා. මොනා කරන්නද? ඉතින් තමයි අපි බාධක මේව කරගෙන යන්න ඕනේ ඉදිරියට. හැමදාම වගේ අතක් තියනවා ඒක. ලුණු ටිකක් දානවා. ලුණු වැටෙන්නෙත් නැහැ මගේ අතින්. ලුණුට අකමැති නිසා වෙන්න ඇති සමහර විට. ලුණුට වැඩි කැමැත්තක් නැහැ මම. ඔයගොල්ලෝ කැමතිද? ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ බලන්න. හරි ඊට පස්සේ අපි මේ බිත්තරේ මෙන්න මෙසේ ආකාරයට දානවා. මම කියලා වුණා කැඩුනා. ඒක අවුලක් නැහැ. ඉතර ගානක් නැහැ.
හරි ඉතින් සීරුවේ දැන් හරි අපි පිටරේ ගානට සෙට් එකට දාන්න ඕනේ. හරි දැන් අපි යමු මිරිස්කුඩු. අතන මිරිස්කුඩු ඕනේ නැහැ. මිරිස්කුඩු දාලා දෙන්නේ. දන්නවනේ ඉතින් අපි වෙනස්ම එකක් නේ හදන්නේ. මිරිස්කුඩු දාමු. මේක නැද්දර චුට්ටක් මිරිස්කුඩු දාගන්න ඕනේ. අවුලක් නැහැ ඒක. ඊට දානවා කරපිංචා. ඔව්. කරපිංචාත් දාගන්න විතරේ අර ඉතුරු චුට්ටක් ගාගෙන. කරපිංචා කොලෙත් කන්න පුළුවන්. මේක කාර්යයට අපි අද ඉවර කරනවා අපේ සාර්ථකව ලෙස දිකු කාලයක් මම බලන්න හිටිය හදන්න පුළුවන් වෙයි කියලා හදන්න ගන්න පුළුවන් උනේ ඒ ඔම්ලට්. ඉතින් ගුඩ් බයි යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරන් යන්න මගේ channel එක. ආදරේ හැමෝටම.